ඔයත් හීන දකින්න කෙනෙක්ද? ඇත්තටම මේ දවස්වල වාගේ හීනය නවසීලන්තයේ වාගේ අනාගතය ස්ථාවර කරගන්න එක නම් ඔන්න අවස්ථාව තියෙනවා. ඒ හීනේ හැබෑ කරගන්න. හැබැයි ඉතින් මේ හීනේ හැබෑ කරගන්න ඔයාට විශ්වාසවන්ත කෙනෙක් ඕනේ. මේ ඉන්නේ මේ තමයි ලීඩ්‍රෝ ආයතනයේ අධිපතිතුමා ඉන්දික රත්නායක මහත්මයා. අයිබෝන් මහේෂ් වෙල්කම් ටු නිව්සීලන්ත. Thank you. ඉතින් මමත් ලීඩ්‍රෝ ආයතනයේ කරා තමයි ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මගේ හීනේ හැබෑ කරගෙන තියෙන්නේ. මගේ පවුලේ කට්ටියත් එක්ක බොහොම ආදරෙන් මගේ මාස්ටර් එක කරන ගමන් තමයි මේ දවස්වල ඉන්නේ. ඉතින් මේ අත්දැකීම මම විඳින ගමන් මේ අත්දැකීමේ තියෙන ඇත්ත තත්ත්වය අත් එක්ක බෙදා හදා ගන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් නවසීලන්තයට එන්න මාස්ටර් එකක් කරන්න උසස් අධ්‍යාපන කටයුතු කරනවා හිතාගෙන ඉන්නවා නම් වගේ පවුලේ කට්ටියත් එක්කම ඇවිල්ලා ඒ හීනයට අත හිත දෙන්න ලීඩ්‍රෝ ආයතනයේ සූදානම්ෙන් ඉන්නවා. කොහොමද ඉන්දිකයි ඔයා මේන කට්ටියට උදව් කරන්නේ? මහේෂ් ලීඩ්‍රෝ කියන්නේ ස්ටුඩන්ට් වීස් එකක් කරන ආයතනයක් විතරක් නෙමෙයි. අපි එතනින් ඔබට ගියේ බණ්ඩාරනායක එයාපෝට් එකේ පිටත් වුණ කෙනා ඔක්ලන්ඩ් එයාපෝට් එකෙන් පිළි අරගෙන ඒ ආපු වෙලාවේ ඉඳලා එයාපෝට් පිකප් එක ඊළඟට එකමඩේෂන් දීලා එකමඩේෂන් වලට ඕනි සපෝට් එක දීලා ඊළඟට බැංක් account ඕපන් කරන්න ඕනි සපෝට් එක දීලා ටැක්ස් මැටර්ස් වලට උදව් කළා CV එක හදලා එයාවට හරි ජොබ් එකක් හොයාගන්නේ කොහොමද ඒ හරි ජොබ් එකට යන පාත් එක මොකක්ද කියලා ගයිඩ් කළා එයා ජොබ් එකක් හොයා ගන්නකම්ම ෆලෝ අප් කරන එයාට ඒ විතරක් නෙමෙයි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේදී ඒ වගේම PR එක ලබා ගන්නකම් අවුරුදු 3-4 ස්ටුඩන්ට් කෙනෙක් එක්ක ඉන්න ආයතනය අපි ලීඩ්‍රෝ නිව්සීලන්ත බේස් and අපි දෙන සේවාව එන්න එච්චර එහා දිගදුරදී සේවාව. හොඳයි ඉතින් දැන් නවසීලන්තයට එනවා කියලා කියන්නේ ඇත්තටම අලුත් ජීවිතයක් පටන් ගන්නවා කියලා කියන එක. අලුත් රටක් අලුත් අත්දැකීම් නේද? ඉතින් මේ හැම දෙයක් එක්කම මෙහි කෙනෙක් කාට ඉන්නවද උදව් කරන්න? ලීඩ්‍රෝ ආයතනය කියලා කියන්නේ ඇත්තටම නවසීලන්තය තුල ස්ථාපිත ඔබට උදව් කරන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා එකකට උදව් කරන්න පුළුවන් පිළිගත් ආයතනයක්. ඒක තමයි තියෙන විශේෂත්වය. ඒකයි ඉන්දිකය පුනා කියන්නේ බණ්ඩාරනායකේ එයාපෝට් එකෙන් ආවට පස්සේ ඕක්ලන්ඩ් එයාපෝට් එකෙන් බහිනකම්ම උදව් කරනවා. ඉතින් එහාට උදව් කරනවා. ඇත්තටම මේ අලුත් පරිසරයට හැඩගැහෙන්නේ කොහොමද? මේකේ තියෙන මූලික කාරණා ටික ඔයා ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද? මේ හැම එකටම ඕන කරන සපෝට් එක අනිවාර්යයෙන්ම ලීඩ්‍රෝ ආයතනය හරහා ඔයගලන්ට ලැබෙනවා. ඉතින් බොහොම විශ්වාසයෙන් ඊට අපි ආරාධනා කරනවා ලීඩ්‍රෝ ආයතනයත් එක්ක අත්වල බඳ ගන්න. ස්ටුඩන්ට් වීසා එකක් කරා එහෙම නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු කරා මාස්ටර් එකක් කරා ඔයා හිතනවා නම් ඔයාගේ නවසීලන්ත සිහිනය සැබෑ කරගන්න ඕනේ කියලා ලීඩ්‍රෝ ආයතනය තමයි ඒකට එකම තැන. ඉතින් අපි පුරුවන් තරම් අපි එන හැම කෙනෙක්ටම අපි ඒක පෞද්ගලික අවුරුදු 5 තුළ තහවුරු කරලා තියෙනවා. ඉදිරියටත් ඒ විශ්වාසය අපි සනිටුහන් කරනවා. ඒ වගේම අපි හැම කෙනෙක්ටම කියන්නේ අපිට පුළුවන් අපි හැම කෙනෙක්ම අපේ ෆැමිලි කෙනෙක් වගේ අපේ නෑදෑයෙක් වගේ හිතවතෙක් වගේ අපි බලා ගන්නවා. ඒ නිසා තමයි අපේ සේවය ඒ වගේම අපේ ලීඩ්‍රෝ කියන නම ලංකාව ඒ වගේම නවසීලන්තය අතර ඉතාමත් ඉහළතනට අවිලා තියෙන්නේ. අපි ස්ටුඩන්ට් විතරක් නෙමෙයි ඊට වඩා ඔබට ගිය ඉතා විශාල සේවයක් ලංකාවේ කොමියුනිටි එක වෙනුවෙන් ලංකාවේ ප්‍රොෆෙෂනල්ස්ලා වෙනුවෙන් කරන ආයතනය. හොඳයි ඉදිරියේදී ඇත්තටම ලීඩ්‍රෝ ආයතනයත් එක්ක මොනවද කරන්නේ? මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට දැන කියා ගන්න අවස්ථාවක් තියෙනවා. ලීඩ්‍රෝ ආයතනයේ Facebook පිටුවත් ලයික් එකක් දාලා තියාගන්න. මොකද එන අප්ඩේට්ස් ඔක්කොම අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මේ තියෙන ෆෝන් නම්බර එක මේකට කෝල් එකක් දෙන්න. ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙන්න ප්‍රදීපක්. එහෙම නැත්නම් ඉන්දිකය සූදානම්ෙන් ඉන්නවා. ඉතින් අපි තවත් වීඩියෝස් ඔයගොල්ලෝ වෙනුවෙන් අරගෙන එනවා. ටිකටම අපිත් එක්ක ඉන්න කියලා තමයි මතක් කරන්න තියෙන්නේ. එහෙනම් ඉක්මනටම ඔයා දැකපු හීනේ හැබෑ කරගන්න අපි නවසීලන්තයේදී හම්බෙමු.